තෙරුවන් සරණයි සමස්ත ලෝකවාසී සියලු ලක්වැසියන් වෙත ශ්‍රී ලංකාව එල සාරධර්ම ගුණධර්ම තුලින් පිරිපුන් රටක නිහතමානීත්වය හා සීලය එහි ගුණාත්මකත්වය සාරධර්ම පෙළගස්සා ලෙමින් දිවෙන මම්මාවතක්සේම ගංගාවක් ඒ ගංගාවේ ඇති මැණික් අතරට තමයි මේ හෙළ සම්පදායන් ඒ වගේම මේ පොළොව තුලින් මතුවෙන ඉස්මතු වෙන මැණික් වලට හා සමාන කරන සම්පදායක ගුණධර්මයක් තමයි හෙළ වෙදකම කියලා කියන්නේ. ඉතිහාසයේ ශ්‍රී වික්‍රම රාජසිංහ දුටුගැමුණු යන රජවරු අපේ ඓතිහාසික මේ බුදුන් තෙවරක් වැඩි මහ පොළොව ආරක්ෂා කරගන්නට ජීවිත පරිත්‍යාගයෙන් ඇස් මස් හිස් ලේ දන් දීලා කටයුතු කළපු ආකාරය පිළිබඳව වැව් වලින් අමුණු වලින් දාගත් වලින් කෙත් වලින් අටම ස්ථාන 12ම ස්ථාන වලින් මේ ඓතිහාසික පිම්බිම පුරවලා තියෙනවා. සෑම රජ කෙනෙකුට ඉතිහාසයේ හෙළ රජ දවසේ හෙළ වෙද ඇදුරුවරයෙකු තමයි තමන්ගේ පරිපාලනයේ හා සමාජ මෙහෙවර රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය සේවය කියන එක හෙළ රජ දවසේ ජනතාව සුරක්ෂිත කරන්නට උපදෙස් හා අනුශාසනා ලබා ගත්තේ. රාජ්‍ය නායකයෙකු නැත්තම් රජෙකු ළකට පහළ වෙන විට ඒ රජුට අනුශාසනා උපදෙස් න්‍යායන් හා ප්‍රතිපත්ති හා සවිය ශිල්පය ශාස්ත්‍රීය ඥානය ලබා දෙන්නේ හෙළ වෙද ඇදුරු. ඒකට නිදසුනක් හැටියට දිසාපාමු කැදුරුතුමා ජීවකණන් ඇදුරුතුමා බෝසත් උප්පත්තියේ හිට හෙළ රජ දවස සනිටුහන් කරන්නට මතකයේ සිහිවටනය වන්නේ හෙළ රජ හෙළ වෙද ඇදුරුවරු. ඉතින් වර්තමානයේ දශක 4කට ආසන්න කාලයක් මේ බුදුන් තෙවරක් වැඩි මහ පොළොව තුල රටේ ස්වෛරීත්වය හා මේ දේශයේ මාමකත්වය සැමදා ආරක්ෂා කරන්නට කටයුතු කරපු වෙද ඇදුරුවරයෙක් හැටියට අපේ ලංකාවේ බොහෝමයක් වර්තමානයේ තරුණ ජීවිත බාල මහලු ලොකු කුඩා සෑසියලු දෙනා කඳුළු හලන ප්‍රශ්නයන් අතරින් බොහෝමයක් ඉහළින් හිස ඔසවන කාරණාව වන්නේ ආදරය කඳුලක් වීම. මේ තුලට හදිසියෙම ප්‍රතිකාරයකට රෝගයකට ප්‍රතිකාරයක් දෙනවා වගේ කෙටිම ඉන්ෂුලන්ස් එක එහෙම නැත්නම් කෙටිම ඖෂධය වෙන්නේ යంత్ర මන්ත්‍ර විද්‍යාව දේව කන්න ලව්ව ඇදහිල්ල යంత్ర මන්ත්‍ර ගුරුකම්. ඉතින් මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් උපයෝගී කරගෙන මේ හෙළ වෙදකමට ආවේනිකව තමන්ගේ ආදරය තමන්ට ප්‍රේම සම්බන්ධතාවය තමන්ගේ අරමුණු සිහින බලාපොරොත්තු බිඳ වැටුණට පස්සේ අපේ මේ බුදුන් තෙවරක් වැඩි වහ පොළොව තුල ඔබට මට ආදරණීය වුණු අපේම ආදරණීය දූ දරුවන් වර්තමානයේ දේශ විදේශ රටවල ඉඳලා අන්තර්ජාලය උපයෝගී කරගෙන එහෙම නැත්නම් Facebook සමාජ ජාල ෆෑන් පේජ් YouTube ගුවන් විදුලි රූපවාහිනි මාධ්‍ය පුවත්පත් ඔස්සේ සංගරා තුලින් දර්ශනයක් හෝ එහෙම නැත්නම් පවසනලත කතාවකට ලිපියකට net යොමු කරනවා. මේ තුලින් විඩංගු වෙන කරුණු කාරණා net සිත් වලට අරගෙන අන්තර්ගත වෙච්ච දුක අපේ සුවපත් කර ගන්නට අවධානය යොමු කරන බොහෝ ඇතැම්වල දුක් මෙසු කාරණා හෙනවා. යంత్ర මන්ත්‍ර විද්‍යාව දිහා දැක්කම අපි බැලුවම අපි නැඹුරු වුණාම අපි මේ අර්ථකථනයකට ගියාම හෙළ රජ දවසේ පෘතුගීති ලන්දේසින් මේ රට ආක්‍රමණය කරන වෙලාවේ හෙළ බුදු දහමට අනුව හෙළ ඉතිහාසයේ හෙළ නරයන් හෙළ මව්වරු පියවරු මේ රට සුරක්ෂිත කරගන්නට ඒ වගේම රටේ සංවර්ධනය ස්වයං පෝෂිත කරන්නට බැරයි කියන දාගැප් අමුණු වෙල් ඒ අටම ස්ථාන 12ම ස්ථාන කළුගල් පරාල කරගන්නට නොහැකි අවස්ථාවලදී තමයි තමන්ගේ කෙන් ක්‍රමය තමන්ගේ গুপ্ত ක්‍රමය තමන් විසින් අදහන නොපෙනෙනා උපේන බලවේගයන් ඒ යක්ෂ දේවනාග්‍රාක්ෂ කියන ඖෂධවල පෙරිසේ ආශිර්වාදය ලබාගත්. එදා ගස්කොළන් වැඳ පුදාගත්තු, එදා පර්වත වැඳ පුදාගත්තු, ඇලදොල ගංගා මායිම් වැඳ පුදාගත්තු මේ ඓතිහාසික ඇදහිල්ලේ බලය තුලින් එදා තුම්මන් හන්දි හතරමන් හන්දි නානතොරවල් රදාතොරවල් දියතොරවල් පාලු කනත මහසෝන තමන් ඉපදුණු තැන ඉඳලා මියනා තැනට වන්දනා කරන්නට අමතක කළේ නැහැ. වර්තමානයේ ඇඳෙන් කොට්ටයට කොට්ටෙන් හිස ඇඳට ඒ තුලින් මෙට්ටයට මෙට්ටෙන් පිඟානට ඒ තුලින්
තමන් කිසි දෙයක් නොදන්නා සමාජයක ධම්මං හරේ රක්කති ධම්මචාරී අපි පන්සිල් පද පහ රකින්න නැති සමාජයක් තුල ධර්මය බිඩංගු කරගෙන යහපත් මගකට යන්නට මුදලින් උත්සාහ කරන කොටසක් ආදරයේ කඳුරක් කරගන්නවා. ඒ වගේම තමයි ආදරයේ කඳුලක් වුණාම මේ ඉපැරණි පැරණි සාර ධර්ම තුලින් මිනිස් ජීවිතය සුරක්ෂිත කරගන්නට මිනිසුන්ගේ ජීවිතයට ඒ ඇතහැරුණු මගහැරුණු දුරස්ත වුණු වියවුල්ුණු ආදරය කොහොමද යලි පුබුදුවා දෙන්නේ කොහොමද ඒක සම්බන්ධ කරලා දෙන්නේ ඒ වෙනුවෙන් අපට දායක වන්නේ කෙසේද කියන එක මේ හෙළ සාර ධර්ම ගුණ ධර්ම තුල නිලෙන නිරතවන විඩංගු වෙලා ඒ තුල නිරතවන වර්තමානයේ බොහෝමයක් කරන අකටයුත්තක් හඳුන්වා දීමක් පෙළ ගැස්වීමක් වන්නේ යంత్ర මන්ත්‍ර විද්‍යාවේ අෂ්ටකර්ම වේදේ පළවෙනි කර්මය වශී කර්මය කියන මේ වශී කර්මය කියන කාරණාවට මම දශකයකට වැඩි කාලයක් තිස්සේ මේ බුදුන් තෙවරක් වැඩි මහ පොළොව තුල කුල දරුවන් සමග එකතු වෙලා ඉපැරණි පැරණි සාර ධර්ම ගුණ ධර්ම හා න්‍යායන් හා ප්‍රතිපත්ති තුල නිරත වෙන අපේ ආදි මුතුන් මිත්තන් පෙළගස්තකන දූරදර්ශී මම්මාවතක් ඔස්සේ මේ වචනේ පරිසමාප්තයකින් නිවා කරන්නට බැරි නිසා මේ වශී ගුරුකම් කියන කාරණාව වසඟ කිරීම අවනත කර ගැනීම හීලා කර ගැනීම වශී කර්මය කියලා යනුවෙන් හඳුන්වන්නේ අවනත කර ගැනීම හීලා කර ගැනීම අවනත කර ගැනීම මේ කාරණාවල් උපයෝගී කරගන්නේ නාදුනන නොදන්න නොහඳුනන නොඇසුරු කරපු පුජ්‍යලයන් සඳහා. නමුත් වර්තමානයේ අපි සමග කාපි අපි සමග ඇසුරු කර අපි සමග කුළුපගවි අපි සමග එකවහලක ජීවත් වෙච්ච අඹුසැමියනුත් වශී කරන්නට යනවා. මේක අවබෝධ කර ගැනීමට වටහා ගන්නට තේරුම් ගන්නට නොහැකි වන ග්‍රහචාරයේ ප්‍රශ්නයක් නිසා ගෙදරක දරුවන් හදපු අඹුවන්ට සහ ආදරය කරපු සිප වැලැද්දගච්ච කායික මානසික සුවය එකට ලං වෙච්ච පෙම්වතුන්ට සිද්ධ වෙනවා. මෙන්න මේකේ අර්ථමාන කුලීනෝපි ලෝකේන පූජතේ නරක් සසිනස්තුල්‍ය වංශෝපි නිර්ධන පරිභූයතේ පැහැදිලි දේ නොදන්නා කමින් බොහෝ ජනතාව මම්මුලා වෙන නිසා වශී කරගන්නට කඳුලක් වුණු ආදරය ආදරණීයන්ට ආදරෙන් කතා කරනවා මම හෙළවෙද ඇදුරු මේ කරුණාරත්න නෙත්ති සහන වෙද මැදුර පරිශ්‍රයේ සිට ඔබට මේ දෙන පණිවිඩය තුලින් 0.77 20.90 157 දුරකථන අංකය ඔස්සේ 2,87,00,000ක් ජීවත් වෙන මේ ඓතිහාසික පින්බිම තුල හෙළ ඉතිහාසයේ හෙළ නරයන් ආදි මුතුන් මිත්තන් මෙතෙක් ආ ගමන තුල කළ ක්‍රියාවන් සත්‍යයක් මිසක අසත්‍යයක් නොවන බව සජීවී ඔබට මෙසේ සිහිපත් කරන්නේ දේශයේ හෙළ සම්පදායන් සුරක්ෂිත කරගන්නට ඔබට තෙරුවන් සරණයි.